Tugalpura, Ibbagala, Andagala, and many more. සබනට ගැටෙනා ජයසක් නද පපුුවට දැනෙනා බිමානය ඇතු 66th over to be concluded. St. Anne's College at the moment 12 for no loss. Tavisha Balasuriya to bowl the 6th over. Malideva College is seeking some more wickets to sabotage the innings of St. Anne's College. Will aim to capitalize in today's end overs, at least 2 wickets before And Rasid- ending today's day play. And Rasit, at the instant that you have mentioned it, they bowled a magnificent ball. As you can see, Tavisha Balasuriya, what a great delivery. Dinuk had no answers in front of it, I'd say. Tavisha Balasuriya. And again, just as previous. Point of view, they are trying to score as much as they can without losing a wicket at the end of today. And also, what they are trying to do is to reach the great lead which had maintained by the Malideva College. Actually, to follow the flow of them, to follow the patience, it's really, really significant at this stage for St. Anne's College. Balasuri again, what a great delivery. ලොවනොමියෙන හිරුණු බයි ඇතුපුර සිහනාමයයි අපි ඒ අම්මගේ තමයි මේ මලි දෙව්වාචාරයයි තරු දහසක් පෑජුවා දේශයේ අභිමන් පතා සුරුවිරු මීළඟ පන්දුවල යෑම සඳහා නායක දිමත් අබේසිංහ පන්දුව බාර ගන්නවා. Dimat Abesinga, we have seen great deliveries bowled by Dimat Abesinga in previous overs. හතක් තුළ ලකුණු 13ක් ලබා ගැනීම සමත් දිමනවත් ශාන්තානා කණ්ඩායම එක්ෂක කලාපයට පන්දු එල්ල කරන්න කිසිදු ලකුණක් නැහැ. මේ ලකුණු පන්දු දෙකකින් තම පන්දු වාරය ආරම්භ කරනවා ශාන්ත ආනා කණ්ඩායම. At that instant, Dinuga had taken kind of a flight, which is very risky at this moment. හැකි තරම් ලකුණු ප්‍රමාණයක් රැස් කරගෙන කළු ලබා නොදී අද දිනේ අවසන් කිරීම තමයි ශාන්තානා කණ්ඩායමේ ආරමුණ වී තිබෙන්නේ. Of course, Rasid, because they have
Malideva College had created a greater lead with compared to St. Anne's College. ඊටත් ලකුණු 218ක් ඉදිරියෙන් පසුවනවා මාලිදේව කණ්ඩායම ශාන්තානා කණ්ඩායමට වඩා. ආරක්ෂාකාරී පාරක් සමගින් පන්දුවාරය අවසන් කරනවා. පන්දුව රටක් අවසානයේ ශාන්තානානිම ලකුණු 18ට කිසිදු කඩුලක් නොදෙමි. ලොවනොමියෙන හිරුණුබයි ඇතුපුර සිහනාමයයි අපේ අම්මගේ තමයි මේ මලිදෙව්වාචාරයයි තරු දහසක් පෑජුවා දේශයේ අභිමන් පතා සුරුවිරු කම්පෑපුතු තවිෂ බාල සූරිය කැඳවා තිබෙන නායකයා ඊළඟ පන්දුවාරය යොමු කිරීමට ආරක්ෂාකාරී පියවරකින් අනුගමනය කරනවා එම් පන්දුවාරය. විශේෂම දේ තමයි කොයින්ද අපේ දුටුව ශාන්තානා ප්‍රථම ඉනිමේ දිනුග වේගවත් ආරම්භයක් ලබා ගන්නවා ශාන්තානා කණ්ඩායමට. නමුත් මෙම ඉනිමේදී පන්දු 35කින් ලකුණු 9ක් පමණයි දිනුග ලබා තිබෙන්නේ. Yes, Rasit, he loves to play boundaries, but what St. Anne's College has to aim is to keep their wickets on, secure their wickets and continue their innings until they reach Malideva College. අනිවාර්යෙන් මෙම දිනය තුල කිසිදු කඩුලක් නොදෙවි දිනය අවසන් කිරීමට තමයි ශාන්තානා කණ්ඩායම ඉලක්ක වී තිබෙන්නේ. තාමත් කිසිදු කඩුලක් නොදෙවි ලකුණු 14ක් රැස් කරගෙන තිබෙනවා. ඉතාමත් හොඳ තත්ත්වයක් ශාන්තානා කණ්ඩායමට. නමුත් තාමත් ලකුණු 217ක් පිටපසින් තමයි යවුන් පසුවන්නේ මාලිදේව කණ්ඩායමට. හොඳ අවස්ථාවක් තිබෙනවා මේ 42 වන අතුගල්පුර මහා සංග්‍රාමයේ ජයග්‍රහණයකින් අවසන් කිරීමට. Actually, Rasit, compared with the previous innings which St. Anne's College played yesterday, there's a significant difference between them, their batting performances, especially their patience, the way how they face the ball, and not looking for maximums but to score singles, right? පෙර ඉනිමේ තිබූ ආක්‍රමණශීලී පිතිකරන රටාව අත්හැර තරමක් සංයමයෙන් පිතිකරන ඒදන ආකාරයක් තමයි පෙනියන්නේ පිතිකරුවන් දෙපළගෙන්ම. තවත් ආරක්ෂාකාරී පියවරක් අනුගමනය කරනවා. තවත් එක් පන්දුවක් ඉතිරි වෙ තිබෙනවා මේ පන්දුවාරයේදී. ඉතාමත් හොඳ පන්දුවක්ම කවුද බලා ගන්න පුළුවන් තවිෂ බාලසූරිය උපනායක තවිෂ බාලසූරියගෙන්. Tavisha Balasuriya, what a great all-rounder. Especially when Malideva College declaring their innings, Tavisha Balasuriya had done a great job with the captain of Malideva College in the other hand. St. Anne's College, 9 overs done, 14 for no loss. ලොවනොමියෙන හිරුණුබයි ඇතුපුර සිහනාමයයි අපේ අම්මගේ තමයි මේ මලිදෙව් අධිමත් අබේසිංහ පන්දුව බාර ගන්නවා. Timothy Besinga from Kotalava Land. පිතිකරුවන් දෙදෙනාම එකසේම තරමක් සංගමෙන් පිතිකරන ඒදෙන ආකාරයක් තමයි පෙනියන්නේ. සානුක පන්දු 20කදී ලකුණු 5ක් ලබාගෙන තිබෙනවා. දිනුග ආක්‍රමණශීලී පිතිකරුවා ප්‍රථම ඉනිමේදී වේගවත් ලකුණු 20ක් රැස් කළ පිතිකරුවා පන්දු 36කදී ලකුණු 9ක් පමණයි මේ වෙනකොට ලබාගෙන තිබෙන්නේ. I think Rasit, what Anites are expecting is to carry out their innings without losing any of the wickets, just like Malideva College in the commencing pace, right? එනම් ඉතා හොඳ කඩලු අතර දිවයමක් නෙමෙයි. දෙවන ලකුණ කරා යාමට උත්සාහ කරන්න තිබුණා. නමුත් සාතක පන්දු රැකීම හමු එක් ලකුණකට සීමා කිරීමට සමත් වෙනවා.
And by that, we conclude today's proceedings with great innings of Maliyadeva College, and then by commencing the second innings of St. Anne's College. And at the moment, St. Anne's College is had scored 12 marks, and rest is about to be concluded tomorrow at here at Velegedara Cricket Stadium, Kurunegala. අද දවස වාර්තා බිඳහැලුණු දවසක් කිව්වොත් නිවැරදි. රජිත නවෝදය මෙතෙක් වේලා මලියදේව විද්‍යාලයේ සතුව පැවති එක් ඉනිමකදී ලබාගත් ලකුණු 156 සීමාව බෙදලමින් ලකුණු 157ක් ලබා ගැනීමට හැකියාව ලබා ගත්තා. ඒ වගේම අතුගල්පුර මහා ක්‍රිකට් සංග්‍රාමයේ එක් ඉනිමකදී ලබාගත් වැඩිම ලකුණු සංඛ්‍යාව වන ලකුණු සංඛ්‍යාව පසු කරමින් ලකුණු 120කදී ඉනිම අත්හිටවීමට මලියදේව කණ්ඩායම තීරණය කරා. මලියදේව විද්‍යාලය වෙනුවෙන් තිවංක පවසර ලකුණු 24ක්, රජිත නවෝදය ලකුණු 157ක්, චන්දුපා බේසිංහ ලකුණු 71ක්, දිමත් අබේසිංහ නොදැවී ලකුණු 103ක් සහ තවිෂ බාලසූරිය නොදැවී ලකුණු 31ක් ලබා ගැනීමට හැකියාව ලබා ගත්තා. ලකුණු 420කින් ඉනිම නිමා කළ මලියදේව විද්‍යාලයේ කණ්ඩායම නැවතත් ශාන්තානා විද්‍යාලයට පන්දුවට පහර දීමට දෙවන ඉනිම ආරම්භ කරමින් ආරාධනා කරා. එහිදී ශාන්තානා කණ්ඩායම අද දවස නිමාවට පත් වෙද්දී පන්දු වාර 10ක් අවසානයේ කිසිවෙකු නොතැවී ලකුණු 15ක් ලබාගෙන පිටින් ඉවත් වුණා. අද දවසේ පුනරූපණයි ඔබට මෙලෙසින් දකින්නට ලැබෙන්නේ. දිමත් අබේසිංහ තමන්ගේ ශතකය වාර්තා කරගන්න ආයුරි ඔබ මේ දකින්නේ. මේ උඩ පන්දුව රජිත නවෝදයගේ ලකුණු 157ක් ලබා ගනිමින් සිටියේදී නව වාර්තාව ලබා ගනිමින් ලකුණු 156ක් ලෙස ඉවකට තිබුණු වාර්තාව බෙදලමින් ලකුණු 157කට රජිතගේ දැවී යාම. විශේෂයෙන්ම සඳහන් කළ යුතුයි අද දවසේදී නායකයන් දෙපළ තමන්ගේ නායකත්ව ඉනිම් දෙකක් දියත් කරනු ලැබුවා. දිමත් අබේසිංහ තමන්ගේ ලකුණු 50 පන්දු 37කදී පමණක් වාර්තා කිරීමේ ඉතාමත් සුවිශේෂී කරුණක්. ඒ වගේම උපනායක තවිෂ බාලසූරිය නායකත්වයට උපරිම සහයෝගයක් ලබා දෙමින් තමන්ගේ උපනායකත්වයේ සිට දිමත් අබේසිංහට පන්දුවට පහර දීමට අවස්ථාව ලබා දෙමින් මලියදේව ඉනිම සවිමත් කිරීම සඳහා කටයුතු කරනු ලැබුවා. අද දවසේදී ඉතාමත් සුවිශේෂී ඉනිම් කිහිපයක්ම මලියදේව විද්‍යාලය වෙනුවෙන් වාර්තා කිරීමට මලියදේව විද්‍යාලයේ කණ්ඩායමට හැකියාව ලැබුණා. ඉතින් තිවංග පවසර ආරම්භක පිතිකරුවා ලකුණු 24කට දැවී යනවා. ඉන් අනතුරුව රජිත නවෝදය ලකුණු 157යි, චන්දුපා බේසිංහ ලකුණු 71යි, දිමත් අබේසිංහ කණ්ඩායම් නායක නොදැවී ලකුණු 103යි, තවිෂ බාලසූරිය කණ්ඩායම් උපනායක නොදැවී ලකුණු 31යි.
ලොව නොමියෙන හිරු